අයිබෝන් යාලුවනේ කොහොමද ඔයාලට අද ගෙනාව ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කිව්වොත් සිංජු කියන්නේ තොරතුරු පිපාසාවෙන් පෙළෙන වාර්තාකාරිනියක්. එක දවසක් ඇයට ඇමතුමක් ලැබෙනවා තමන් දාම ඝාතකයෙක් කියාගත්ත කෙනෙක්ගේ. මේ වෙද්දී සිංජු ඉන්නේ තමන්ගේම රැකියාව තීරණාත්මක තැනක. ඒ කියන්නේ රැකියාව නැතිවෙන අතරතුරට. තමුන් දැන්ටමත් මිනිස්සු 11ක් මරපු බවත් තමන්ගේ කතාව ඇහුවොත් ඊළඟට මරන්න යන කෙනාව සිංජුට බේරගන්න පුළුවන් බවත් තමයි මේ කෙනා කියන්නේ. ඉතින් සිංජු මේකට කැමති වෙලා මේ කෙනා කියන තැනට යන්නේ ඒ කෙනාගේ කැමැත්ත අනුව ඒ කතාවහන්න. හැබැයි තනියම නෙවෙයි සිංජු යන්නේ තවත් කෙනෙක් එක්ක. හැබැයි මේ දෙන්නටම තියෙන්නේ අරමුණු දෙකක්. 2025 වසරේ නිකුත් වුණ මේ සුපිරිම කතාව කොරියන් ෆිල්ම් එකක් විදිහට තමයි එළි දකින්නේ. මේකේ නම මර්ඩර් රිපෝට්. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු අද ෆිල්ම් එකට. ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න. කතාව ආරම්භයේදී අපිට පෙන්වන්නේ සිංජු කියන වාර්තාකාරිනිය ඇගේ සහායකයා සමග මෝටර රථයක ගමන් කරනවා. මෙතනදී සිංජු කියනවා මට ලැබුණු දුරකථන ඇමතුමත් එක්ක මම ටිකක් කලබල වෙලා ඉන්නේ කියලා. ඇගේ සහායකයා කියන්නේ ඒව ගැන එච්චර හිතන්න එපා. ඒක කවුරු හරි බොරුවට කරපු වැඩක් වෙන්නේ නැති කියලා. මේ විදිහට අපරාධකාරයා දැනට 11 දෙනෙක් මරලා ඊළඟ කෙනා මරන්න කලින් ඔහුව හම්බෙන්න එන්න කියලා තමයි කියන්නේ. සිංජුට මෙතෙන්දි විකල්ප අවස්ථා නැහැ. මොකද දැනටමත් ඇයට වැඩ කරන තැනින් ඉවත් වෙලා යන්න වෙලා තියෙන්නේ. හේතුව විදිහට කියන්නේ වාර්තාකරණයක් විදිහට ආයතනයට අවශ්‍ය වන පරිදි වාර්තාකරණයක් සිදු කරන්න බැරි හින්දයි මේ ඝාතකයා කියන විදිහට 12 වැනියා ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය වන්නේ සිංජුගේ තීරණයත් එක්ක. ඔහු එයා හඬපටියකින් පවා සිංජුට එවලා තියෙනවා. ඇගේ සහායකයා හෙවත් ආදරවන්තයා මේ දෙයට අකමැති වුණත් සිංජුගේ බලපෑම නම් ඇයට මේ ගමන යන අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම මේ ගමනට ඔහුත් යන්න තීරණය කරනවා. සිංජු දැන්ටමත් කසාද ජීවිතේ නැත් වෙලා ඉන්නේ. ඇයට පොඩි ගෑනු ළමෙක් ඉන්නවා. ඒ වගේම ඔහුගේ ආදරවන්තය විදිහට ඉන්න හන්සන් පොලිස් නිලධාරියෙක්. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ සිංජු අදාළ ස්ථානයට ඇවිල්ලා මෝටර රථයෙන් බහිනවා. බැලලා ඒ ඝාතකයා විසින් එන්න කියපු අලුවාරි හෝටලෙට එනවා. ඇවිල්ලා ඒ කෙලින්ම රෙසිප්ෂන් එකට යනවා. ඇය අහනවා සිංජු කියන නමට රූම් එකක් වෙන් කරලා තියෙනවද කියලා. අදාළ නිලධාරීන් ඇයට පරීක්ෂා කරලා කියනවා 2701 වෙනි කාමරය ඒ නමට වෙන් කරලා තියෙන්නේ කියලා. ඝාතකයා මේ සියල්ල කියපු ආකාරයෙන්ම කරලා තියෙන නිසාම සිංජුට ටිකක් විතර බයක් ඇති වෙනවා. ඒත් එක්කම ඇය හොටෙල් එකේ හැම පැත්තක්ම සෝදිසි කරලා බලනවා. එතකොට තමයි ඇයට දක්නට ලැබෙන්නේ හොටෙල් එකේ තැන් තැන්වල CCTV කැමරාස් රිපෙයාර් කරනවා. ඇය මේ ගැන රිසෙප්ෂන් එකකින් ඇහුවාම ඔවුන් කිව්වේ මෙතන තාවකාලික අලුත්වැඩියාවක් තමයි කරන්නේ ඉක්මනට සම්පූර්ණ කරනවා කියලා. ඒ වගේම ඇය අහනවා මේක මුළු හෝටලේ පුරාවටම තියෙන ප්‍රශ්නයක්ද කියලා. ඒකට ලැබෙන උත්තරේ නම් එච්චර හොඳ උත්තරයක් නෙමෙයි. මොකද මේ වෙලාවේ මුළු හෝටලෙම CCTV රිපෙයාර් එකක් යනවා. එතනින් පස්සේ ඇය ඇගේ රූම් එකට යන්න පිටත් වෙනවා. ඒ වෙලාවේ ඇය මුලින්ම වොෂ්රූම් එකට ගිහින් පෙර සූදානමක් විදියට sannivedana උපකරණ කීපයක් හදා ගන්නවා. ඒ වගේම ඇයත් සමග තනියට පැමිණි හන්සන් සමග ඇය නිතරම කතා කරනවා. සිංජු ඔහුට කාමරයක් වෙන් කරලා දෙන්නේ ඇගේම ආරක්ෂාවට. ඔහුව පහළ මාලයේ 2601 වෙනි කාමරේ නවත්තනවා. ඒ වගේම සිංජු නැවතිලා ඉන්න කාමරේ අමතර යතරක් ඔහුට සකසලා දෙනවා. ඒක සිංජු විසින් ලිෆ්ට් එකේ දාලා යනවා. ඒ හන්සන්ට ගන්න ලේසි වෙන්නයි. ඊට පස්සේ ඇය තමන්ට වෙන් කරපු කාමරයට යනවා. ඒ යන්නේ ටිකක් විතර බයෙන්. එහෙම කාමරයට ගිය ඇය මුලින්ම කරන්නේ වටපිටාව සෝදිසි කරලා බලනවා. අවශ්‍ය තැන්වල කැමරා සවි කරනවා. ඔය අතර සිංජුගේ සහායකයා හන්සන් එයාට වෙන් කරපු අනිත් රූම් එකට යනවා. ඒක හරියටම තියෙන්නේ සිංජු ඉන්න රූම් එකට යටින්. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා මේ අපරාධකාරයායි පවසන පුද්ගලයා හරියටම වෙලාව 3 වෙද්දී සිංජු ඉන්න රූම් එකට එනවා. රූම් එකේ ඇතුළට එන මේ පුද්ගලයා දිහා සිංජු බලාගෙන ඉන්න අමුතු විදිහට. ඒ ඔහුගේ පෙනුමේ කිසිදු භයානකමක් නැති නිසා. ඇතුළට එන මේ පුද්ගලයා කියන්නේ සිංජු හිතා ගන්නවත් බැරි දෙයක්. ඔහු කියනවා ඔයා මේ කාමරයට එන්න කලින් මම මේ කාමරේ මට ඕන විදිහට හදාගත්තා කියලා. මේ හැමදේම පහළ තට්ටුවේ ඉඳන් හන්සන් බලන් ඉන්නේ. සිංජු විසින් මේ පුද්ගලයාට පේන්න එක කැමරාවක් ඔහුගේ ඉදිරියේ අටවලා තියෙනවා. අනික සේරම කැමරා හංගලා තමයි තියෙන්නේ. සිංජු මේ පුද්ගලයා ගැන ලොකු අවධානයකින් තමයි ඉන්නේ. මේ විදිහට බලන් ඉන්න එක වෙලාවක මේ පුද්ගලයා අහනවා ඇයි මා දිහා එක දිගට බලන් ඉන්නේ කියලා.
එතකොට සිංජු කියන එහෙම එකක් නැහැ වාර්තාකරුවන්ගේ හැසිරීම සාමාන්‍යයෙන් මේ විදියට තමයි කියලා. ඔහු ඇයගේ නහන්නේ ඔයා හිතනට වඩා මම වෙනස්ද කියලා. එතකොට සිංජු කියන්නේ මම ඔයා ගැන කලින් හිතේ මවාගෙන හිටියේ නැහැ කියලා. මම හැම පුද්ගලයෙක් දිහාම බලන්නේ වාර්තාකාරයෙක් බලන විදිහට විතරයි කියලා ඇය පවසනවා. සිංජු කතාව වෙනස් කරලා ඔහුගේ නහනවා ඔබ මිනිමැරු 11ක් කරා කිව්වට ඒ එක තැනකවත් මැරුණු අයගේ එක කෙස් ගහක්වත් හොයාගන්න ලැබුණේ නැහැ කියලා. ඒ තරම් සූක්ෂම වෙන්න නම් හොඳ හැකියාවක් තියෙන්න ඕනි කියලා ඇය කියනවා. එතකොට මේ පුද්ගලයා සිංජුගෙන් අහනවා ඔබට විශ්වාස නැද්ද මම කියපු දේවල් ගැන? ඒ හැම දෙයක් ගැනම ඉස්සරහදී දැනගන්න ලැබෙයි කියලා සිංජුට කියනවා. ඒත් එක්කම සිංජු ඔහුගේ මූණ බලාගෙන අහනවා ඇත්තට මිනිමැරුම් 11ක් කළේ ඔයාමද කියලා. එහෙම කියද්දිම මේ අපරාධකාරයා ඔහුගේ ෆෝන් එක සිංජුට දෙනවා. ඒකේ තියෙන්නේ ඔහු කරපු මිනිමැරුම් වල වීඩියෝ. ඒ හැම මිනිමැරුමක්ම වීඩියෝ කරලා තියෙනවා. ඒ වගේම සිංජු හන්සන්ට සංඥාවක් දෙනවා මොහු ඇත්තටම මිනි මරලා කියලා. මේ අතර ඝාතකයා කෙලින්ම සිංජුගෙන් අහන්නේ දැන් මේ දේ තහවුරු කරගත්තද කියලා. ඒකම සිංජුගේ බය ටිකක් විතර වැඩි වෙනවා. ඒ බයෙන්ම සින්දු අහනවා. අපි මේ සාකච්ඡාව පටන් ගමුද කියලා සින්දු කැමරාවෙන් ඔහු දෙසට යොමු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ විදියට සිංජු ඔහුගෙන් අහන්නේ නමයි වයසයි. ඒ ප්‍රශ්න දෙකටම ඔහු උත්තර නොදී මගහරින්නේ ඒක එච්චර වැදගත් දෙයක් නැහැ කියලා. ඒකම සිංජු අහන්නේ මෙහෙම මිනිමැරුම් 11ක් කරලා දැන් මේ පාපොච්චාරණයක් කරන්න ආව වෙලාවේ මේ හැමදේම සාධාරණීකරණය කරන්න පුළුවන් වෙයිද කියලා. ඇය ඒ පුද්ගලයාගෙන් අහනවා. ඒ වගේම ඇය කියනවා ඔබ මරපු මේ පුද්ගලයන් සේරටම වගේ සමාජයේ මොකක් හරි චෝදනාවක් තියෙනවා කියලා. ඔබ හදන්නේ හැම මිනිසෙක්ම සමාජයෙන් අයින් කරලා දාන්නද කියලා අහනවා. එතකොට මේ ඝාතකයා කියන්නේ මම කරපු දේවල් සමාජයට යහපතක් වෙන්න කියලා කරපු දේවල් නෙමෙයි. ඒ හැම දෙයකම හේතුව ප්‍රතිකාර ක්‍රමයක් කියලා මේ පුද්ගලයා කියනවා. ඒත් එක්කම ඔහු ඊළඟට කියන දෙයින් සිංජු පුදුම වෙනවා. ඒ ඔහු විශේෂඥ මනෝවෛද්‍ය කෙනෙක් විදිහට තමයි සේවය කරන්නේ. ඔහු එතකොට කියනවා ඔහු මරලා දාපු සේරම තමන්ගේ ළඟ ඉන්න රෝගීන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙච්ච පිළිකා කියලා. මෙතෙන්දි සිංජු අහන්නේ ඔබ කරගෙන ගිය දේ කරගෙන යන්න නැතුව ඇයි සම්මුඛ සාකච්ඡාවක් තියන්න එන්න කිව්වේ කියලා. ඒ වගේම අදරෑ මරණවා කිව්ව පුද්ගලයාවයි සම්මුඛ සාකච්ඡාවයි අතර ඇති සම්බන්ධය මොකක්ද කියලා ඇය ඔහුගෙන් අහනවා. ඒකම සිංජු අහනවා ඉස්සරහට මේ සම්මුඛ සාකච්ඡාවක් කරගෙන යන්න ඕන නම් අදරෑ මරන්න තියෙනවා කිව්ව පුද්ගලයාව මට බලන්න ඕනේ කියලා. ඒ වගේම ඇය ඉල්ලනවා ඔහුව කිසිම කරදරයක් නැතුව නිදහස් කරන්නත් කියලා. ඒ හැමදේම ප්‍රතික්ෂේප කරන මේ ඝාතකයා කියන්නේ මම කාටවත් පෙන්වන්න බැඳිලා නැහැ කියලා. කේන්ති ගිය සිංජු තමන්ගේ කැමරාවත් අරගෙන ආපහු යන්න පිටත් වෙන්න කාමරේ දොර ගාවට යනවා. එතකොට මාර පුද්ගලයා කියන්නේ ඔයා ඔය දොර ගාවින් අඩියක් හරි ඉස්සරහට ගියොත් 12 වෙනි මරණයත් ඒ වෙලේම සිද්ධ වෙයි කියලා. මේක අහන් ඉන්න හන්සන් කියන්නේ කමක් නැහැ. ඕක දමලා ගහලා ඔතනින් එන්න කියලා. කොමාරි ජීවිතයක් තමන් හින්දා නැති වෙන්න දෙන්න බැරි නිසා ආයෙත් සින්දු සාකච්ඡාව පටන් ගන්නවා. සින්දු පළමු ප්‍රශ්නය ආයෙත් ආපහු අහනවා. මේ විදිහට මිනි මරන්න හේතු උනේ මොනවද කියලා ඇය අහනවා. එතකොට මේ පුද්ගලයා එක එක විස්තර කියන්න ගන්නවා. ඔහු මුලින්ම කියන්නේ ලස්සන ගැබිනි කාන්තාවක් ගැන කතාවක්. මේ ගැබිනි කාන්තාව දවසක් මෝටර රථ ගාලක් තුල තමන්ගේ මෝටර රථය නවත්තලා බහින්න හදද්දී හඳුනන පුද්ගලයෙක් ඇවිත් ඇයව මෝටර රථය තුලටම දමාගෙන සාහසික විදිහට දූෂණය කරලා තියෙනවා. වාසනාවකට හම්බෙන්න ඉන්න ළමයටවත් මේ කාන්තාවටවත් කරදරයක් වෙලා නැහැ. හැබැයි මේ කාන්තාවට ළමයා හම්බුනාට පස්සේ හැමදාම වගේම අතීත සිද්ධ වෙච්ච සිදුවීම් මතක් වෙනවා. ඒකත් එක්ක ඇයට තමන්ගේ ලොකු පීඩනයක් එල්ල වෙන්න පටන් ගන්නවා. ඒ තමන්ගේ ළමයාගේ මූණ දකිද්දී අර දූෂණය කරපු සාහසිකයන්ගේ මූණ පේන්න ගන්නවා. ඇයට හිතනවා ඔහුගේ ලේ තමන්ගේ ඇඟේ තියෙනවා කියලා. මේ ළමයා කිරිබොන හින්දා ළමයාගේ ඒ ජාන තියෙනවා කියලා ඇයට මානසිකව ලොකු පීඩනයක් ගෙන දෙනවා. ඒ සිද්ධියත් එක්කම ඇයට දිගින් දිගටම මානසික රෝගය වැඩි වෙනවා. දවසක් දරුවත් සමග ඇය උස බිල්ඩිමක ජනේලෙන් පහළට පැනලා මැරෙනවා. ඒක කියද්දි වෛද්‍යවරයාගේ ඇස්වල කඳුළු පිරෙන්න ගන්නවා. ඒක දැකපු සිංජු අහන්නේ ඇය ඔබගේ බිරිඳද කියලා. ඒකට උත්තරයක් දෙන මේ වෛද්‍යවරයා කියන්නේ ඒ මගේ බිරිඳ තමයි. එයාට මේ අපරාධය කරපු පුද්ගලයාට උසාවියෙන් දුන්නේ අවුරුදු 4ක සිර දඬුවමක් විතරයි. ඒකට හේතුව වුණේ මේ පුද්ගලයා හොර වෛද්‍ය සහතිකයක් හදාගෙන ඒක උසාවියට ඉදිරිපත් කරපු නිසායි. එදා ඉඳලා මම ඔහුව මරන්න සැලසුම් සකස් කරා. අවුරුදු 4ක් මම ඔහු එළියට එනකම් බලාගෙන හිටියා. හැබැයි අවාසනාවන්ත විදිහට ඔහු ඇවිල්ලා එක දවසකින් විදුලි සැර වැදිලා මැරුණා. ඒ වගේම ඔහුගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ ඔහු විනාඩියක් ඇතුළත කරන්ට් එක වැදිලා මැරිලා කියලා. අහද්දි මට ගොඩක් දුක හිතුණා. මගේ හිතේ තිබුණේ මොහුව විඳවලා මරන්න. ටික කාලයක් යනකම් මම වෛද්‍යවරයෙක් විදිහට සේවය කරේ නැහැ.
හැබැයි එක දවසක් පුද්ගලෙක් මා හොයාගෙන එන්නේ ඔහුට සිදුවන දේ ගැන මට කියන්න. ඒ සල්ලිකාර මිනිහෙක් තමන්ගේ බිරිඳටයි දරුවන්ටයි කරපු අපරාධය ගැන කියන්නයි. සිද්ධ වෙච්ච දේත් එක්ක බිරිඳ මිය ගිහිලා දරුවා කොමා තත්වයට පත් වෙලා. මේ පුද්ගලයා මට සේරමදේ කිව්වා. ඒ වෙලාවේ මම ඔහුට යෝජනා කරේ අපිව මරලා දාමු කියලා. ඒක අහද්දි සිංජු එකපාරට මහනවා ඒකද වෛද්‍යවරයෙක් විදිහට ඔයා දුන්න ප්‍රතිකාරය කියලා. එතකොට මේ වෛද්‍යවරයා කියන්නේ ඔව් ඒක තමයි. ඒ වෙලාවේ හැටියට ඒ පුද්ගලයාට දෙන්න තියෙන හොඳම ප්‍රතිකාරය. මේ හැම දෙයක් එක්කම සිංජු අහන්නේ ඔබ වෛද්‍යවරයෙක් විදිහට මිනිස්සුන් ජීවත් කරනවා වෙනුවට මිනිස්සු මරණ එකද කරන්න කියලා. එතකොට මේ වෛද්‍යවරයා කියන්නේ මගේ යුතුයකම මගෙන් බෙහෙත් ගන්න එන රෝගීන්ගේ ලෙඩේ හොඳ කරන එක. මම ඒක මගේ විදිහට කරනවා. එතකොට වෛද්‍යවරයා සිංජුගෙන් අහන්නේ ඔබ ඔබේ රැකියාව හරියට කරනවද කියලා. ඒකම ඔහු අහනවා සමාජය ගැන හිතනවා නම් මුලින්ම කතා කරන්න ඕනේ පොලිසියට. මෙතනට ආවේ පළවෙනි පිටුවේ ලොකු අකුරින් දාගන්න නෙමෙයිද කියලා මේ වෛද්‍යවරයා සිංජුගෙන් අහනවා. ඒ වෙලාවේ වෛද්‍යවරයා තමාම වාඩි වෙලා ඉන්න දැනින් නැගිටලා සිංජුගේ ළඟට ඇවිල්ලා සිංජුගේ අත අරගෙන නාඩි වැටෙන වේගය බලන ගමන් සිංජුගෙන් අහනවා ඇත්තටම මෙතෙන්ට ආවේ ඒ මිනිස්යාගේ ජීවිතේ බේරගන්නද නැත්නම් තමන්ගේ වාසියටද කියලා. මගේ මුහුණ බලාගෙන කියන්න කියලා වෛද්‍යවරයා කියනවා. උත්තරේ වෙනසක් සිදු කරන්නයි සිංජු වෛද්‍යවරයාට කියන්නේ මම ඇත්තටම ආවේ ඒ පුද්ගලයාගේ ජීවිතේ බේරගන්න කියලායි. වෛද්‍යවරයා නම් කියන්නේ ඔයාගේ නාඩි වැටෙන වේගය 130කින් වැඩි වුණා. ඒ වගේම ඔයාගේ තොල් දෙකයි ඇස් දෙකයි ගැහෙන්න පටන් ගත්තා. මනෝවිද්‍යාවට අනුව නම් ඔයා කියලා තියෙන්නේ බොරුවක් කියලා වෛද්‍යවරයා කියනවා. ටික වෙලාවකින් මේ වෛද්‍යවරයාට ඕඩර් එකකට අනුව රූම් එකට කෑම අරගෙන රූම් බෝයි එනවා. ඒ වගේම මේ රූම් බෝයි Tamanට පැවරුණු රාජකාරිය අවසන් කරලා යන්න හදද්දී වෛද්‍යවරයාගෙන් ටිප් එකක් විදිහට මුදල් ගන්න බලාපොරොත්තු වෙනවා. වෛද්‍යවරයා මුදල් වෙනුවට ඔහුගේ ඇඟ ඇතුළට විෂයක් ඇතුල් කරනවා. ඇතුල් කරනවත් එක්කම මේ රූම් බෝයි ලේ පෙරාගෙන බිමට ඇදගෙන වැටෙනවා. මේක දකින සිංජුට උන් හිටිය දැන් අමතක වෙනවා. ඒ වෙලාවේ මේ වෛද්‍යවරයා අමුතු දෙයක් කියනවා. මේ හොටෙල් එකේ මාස කිහිපයකට පෙර විවාහ වෙන්න හිටපු ගෑනු ළමයෙක්ගේ වීඩියෝ දර්ශනයක් වීඩියෝ කරලා හැමතැනම ප්‍රසිද්ධ කරලා ඒ ළමයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරා. එතකොට සිංජු අහන්නේ මේ ඔබ කිව්ව 12 වෙනියද කියලා. වෛද්‍යවරයා කියන්නේ නෑ මේ කෙනා නොවේ. ඒකත් එක්කම සිංජුගේ ආදරවන්තයා සිංජුට කියන්න දිගටම ප්‍රශ්න අහගෙන යන්න මම මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් බලන්නම් කියලා. ඒක අහපු සිංජු වෛද්‍යවරයාගෙන් දෙවැනි ප්‍රශ්නේ විදිහට අහන්නේ ඊළඟට මරණය සිද්ධ කරන්න මොකක්ද හේතුනේ කියලා. එතකොට මේ වෛද්‍යවරයා කියන්නේ මම මේ ලෙඩුම්ම හොයාගෙන ගියා ස්වේච්ඡා සායනවලට මම සම්බන්ධ වුණා. එතෙන්දි මම එක එක ජාතිය රෝගීන්ට ප්‍රතිකාර කරා. මට එක එක ජාතිය රෝගීන් හම්බුණා. එහෙම කියපු වෛද්‍යවරයා ඝාතනය කරපු කීප දෙනෙක්ගේ ෆොටෝ පෙන්වන්න ගත්තා. ඊට පස්සේ ඔහු කියනවා මේ ඝාතන වලින් පස්සේ තමන්ගේ ගාවට ආපු ප්‍රතිකාර බලාපොරොත්තුෙන් හිටිය රෝගීන්ගේ රෝගයන් නිට්ටාවටම සනීප වුණා කියලා. ඒ වගේම මේ ෆොටෝ බලලා ඒ අය 100% සතුටින් ආපහු ගියා කියලා මේ වෛද්‍යවරයා කියනවා. සිංජු අහන්නේ ඔයා රෝගීන්ට බෙහෙත් දෙන්නේ මිනි මරලා විතරයිද කියලා. වෛද්‍යවරයෙක් විදිහට මිනිසුන්ගේ මනසට බෙහෙත් කරන්නේ නැද්ද කියලා සිංජු අහද්දි මේ වෛද්‍යවරයා කියනවා මම දක්ෂ මෝහනය කරන්නෙක්. මගේ ළඟ තියෙන මේ කාසියෙන් මට මිනිසුන්ව මෝහනය කරන්න පුළුවන්. ඒ වගේම යාළගේ අතීතයේ තියෙන දේවල් මට ඕනම වෙලාවක දැනගන්නත් පුළුවන්. මේ දේ එක්ක සිංජු ටිකක් විතර බය වෙනවා. මේ හැම වෙලාවෙකම සිංජුගේ ආදරවන්තයා හන්සන් උත්සාහ කරන්නේ මේ සිංජුව මේ උගුරෙන් බේරගන්න. එහෙම හිතලා ඔහු සිංජුට කියනවා ඔයාගේ ළඟ තියෙන ආයුධයකින් වෛද්‍යවරයාට පහර දෙන්න කියලා. හිතන තරම් ඇයට ලේසි වෙන්නේ නෑ මේක. මොකද මේ වෛද්‍යවරයා හැම වෙලාවෙම සිංජුට වඩා අඩියක් ඉස්සරහින්. ඔය අතර තමයි මේ වෛද්‍යවරයා කියන්නේ මාව බලන්න අද පොලිස් නිලධාරියෙක් එනවා කිව්වා. එයා ඇවිල්ලාද දන්නේ කියලා. එතකොට තමයි සිංජුට තේරෙන්නේ මොහු හැමදේම දැනගෙන කියලා. ඒ වගේම මේ වෙලාවේ හන්සන් රූම් එකෙන් එළියට එන්න උත්සාහ කරත් එයාගේ රූම් එක එළියෙන් ලොක් කරලා. වෛද්‍යවරයා හන්සන් නැවතිලා ඉන්න රූම් එකට කෝල් එකක් ගන්නවා. ඒ වෙලාවේ සිංජුගෙන් වෛද්‍යවරයා අහනවා ඔයාගේ ආදරවන්තයා හසන් පොලිස් නිලධාරියෙක් නේද කියලා. මේ වෛද්‍යවරයා හැමදේම දැනගෙන ඉඳලා තියෙන්නේ. සිංජු ඉන්නේ සැමියාගෙන් වෙන් වෙලා කියලා ඔහු දන්නවා. ඒත් එක්කම මේ වෛද්‍යවරයා සිංජුට කියනවා ඔයාගේ ආදරවන්තයා දැන්ටමත් ලොකු නිින්දක වැටිලා ඉන්නේ කියලා. මේ දේ දැනගත්තු ගමන් සිංජු උත්සාහ ගන්නේ විදුලි පෑනකින් වෛද්‍යවරයාට පහර දෙන්න. නමුත් ඇයට වඩා ඉක්මනට වෛද්‍යවරයා ඇයට මේ ප්‍රහාරය එල්ල කරනවා. සිහි නැති වෙච්ච සිංජු සිහියෙද්දි ගැට ගහලායි තියෙන්නේ. මේ වෙලාවේ වෛද්‍යවරයා කියනවා හැමදේම රහසක් විදිහට තියාගන්නවා කිව්වට ඒක ඔයා කැඩුවා කියලා.
ඒ නිසා මගේ තීරණය මට වෙනස් කරන්න වෙනවා කියලා මේ වෛද්‍යවරයා සිංජුට කියනවා. ගොඩක් බයින් සිංජු කළ වරදට සමාව වෛද්‍යවරයාගෙන් ඉල්ලනවා. ඒ වෙලාවේ මේ වෛද්‍යවරයා සිංජුගෙන් අහනවා ඔයා මොකක් හරි මානසික පීඩනයකින්ද ඉන්නේ කියලා. කල්පනා කරන සිංජු කියනවා ඉල්ෂින් සමූහයට ඇත් සමාගමක් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් ගැනද මේ අහන්න කියලා. ඇය අහනවා. එතකොට මේ වෛද්‍යවරයා කියනවා ඒ ගැන මම දන්නේ නැහැ. ඒ ගැන දැනගන්න මට ඒ විස්තරේ කියන්න කියලා. සිංජු කතාව කියන්න පටන් ගන්නවා. ඇය කියනවා එක දවසක් ඉල්ෂින් සමාගමේ මූල්‍යංශයේ ප්‍රධානියා මට කතා කරලා කිව්වා මීට අවුරුදු 10ට කලින් හදපු රසායනික ද්‍රව්‍යයක් යෙන්චන්හන් ගඟට මිශ්‍ර වුණා. ඒක ඒ කාලෙම යට ගහන්න දේශපාලන අධිකාරියට අල්ලස් දුන්න කියලා. මම ඒ ගැන තොරතුරු රැස් කරා. ඒකට වෙනම ලෙජරයක් හැදුවා. එය වාර්තාව සම්පූර්ණ කරලා තිබ්බා. හැබැයි ඒක බාර දෙන්න දවසක් තියෙද්දි කවුදෝ කට්ටියක් මම ඉන්න තැනට ඇවිල්ලා ලෙජර් එක අරන් ගිහලා තිබුණා. ඒ වගේ මට ආරංචියක් ආවා රෑ මට තොරතුරු දුන්න මූල්‍ය ප්‍රධානියාව ඇක්සිඩන්ට් එකකින් නැති වෙලයි කියලා. මේ හැමදේම එක්ක හැම පරීක්ෂණයක්ම දවසින් දවස යට ගියා. ඒ වෙලාවේ මේ වෛද්‍යවරයා අහනවා මේ වෙච්ච හැම දෙයකටම ඔබ නිර්දෝෂීද කියලා. සිංජු ඒ වෙලාවේ කියන්නේ හැම සිද්ධියකටම නිර්දෝෂයි කියලා. මම කොච්චර උත්සාහ කරත් ඒ හැම දෙයකදීම පරාජය වුණා. අන්තිමට මේ වෛද්‍යවරයා කියනවා ඔයාගේ ආදරවන්තයා රූම් එකේ ගැට ගහලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලා ඉඳලා දඟලනවා. ඒ වීඩියෝ එක පෙන්නලා අහනවා ඇත්තටම ඔයාගේ මේ ආදරවන්තයා බේරිලා එන්න උත්සාහ කරන්නේ ඔයාව බේරගන්නද කියලා. එහෙම කිව්වහම මේ වෛද්‍යවරයා කතාව විස්තර කරන්න පටන් ගන්නවා. සමූහයට අයත් චෝදනාවලට අදාළ ලෙජරේ හොරකම් කළේ වෙන කවුරුත් නෙමෙයි. ඔයාගේ මේ ආදරවන්තයා හසන්. එහිදී ඔහුට කරන්න සිද්ධ වුණා. මොකද ඔහුට මේ උගුලට අල්ලන්න ඒ සමාගමේ මැරයන් ලොකු ගේමක් ගැහුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි හසන්ට මේ දෙයට පෙළඹීමක් ඇති වුණේ. හැබැයි මේ කිසිම දෙයක් සංජු පිළිගන්නේ නැහැ. මොකද මේ පරීක්ෂණයේ බාරව හිටිය නිලධාරියා වන්නේ හන්සන්. ඒ නිසා කිසි දෙයක් සිංජු පිළිගන්නේ නැහැ. එතකොට තමයි මේ වෛද්‍යවරයා කියන්නේ හන්සන්ව රවට්ට ගන්නවා එයාට ඇමට දැම්මේ ලස්සන කෙල්ලෙක්ව. මේ කෙල්ල එක නිදාගත්තු හන්සන් දන්නේවත් නැතුව බ්ලැක්මේල් කරනවා. ඊළඟට කියන්න යන දේත් එක්ක සිංජුට කර කියාගන්න දෙයක් නැති වෙනවා. එදා ලෙජරේ හොරෙන් ගන්න ආපු දවසේ කවුරුත්ම නොහිතපු විදිහට හන්සන් ලෙජරේ ගන්න වෙලාවේ සිංජුගේ දුව එතනට එනවා. ඒත් එක්කම කර කියා ගන්න දෙයක් නැතුව හන්සන් දුවගේ කට වහලා ඇව දූෂණය කරනවා. ඒ දේත් එක්ක තමයි සෙන්යා මේ වෛද්‍යවරයා ගාවට එන්නේ. වෛද්‍යවරයා පවසන ආකාරයට මේ වෙලාවේ වෛද්‍යවරයාගේ රෝගියා වෙන්නේ දුවයි. මේ ගැන එකපාරටම විශ්වාස නොකරන සිංජු කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. ඒ වෙලාවේ ඩොක්ටර් සිංජුගේ දුවට කෝල් එකක් කරන් දෙනවා. මේ වෙලාවෙම සිංජුගේ දුව සිංජුගෙන් අහන්නේ ඔයා ඩොක්ටර් ගාවද ඉන්නේ කියලා. ඒ වගේම සෙන්යා අම්මගෙන් සමාව ඉල්ලනවා කියන්න බැරි වෙච්ච එකට. ආයෙත් ෆෝන් එක ගන්න මේ වෛද්‍යවරයා සෙන්යාට කියන්නේ ඔයා පරිස්සමෙන් ගෙදර යන්න. අම්මව තව පොඩ්ඩකින් එවන්නම් කියලා. මේ වෛද්‍යවරයා සිංජුගෙන් අහනවා මට දුවගෙන් නම් අවසරය ලැබුණා. අම්මා මොකද මේ ගැන කියන්නේ කියලා. අහන්නේ පුරුදු පරිදි ප්‍රතිකාරය ආරම්භ කරන්නයි. ඒ වෙලාවේ සිංජු කියන්නේ මට මේ දේ ගැන අහලා දැනගන්න ඕනේ. ඊට පස්සේ සිංජු යන්නේ හසන් හිටිය රූම් එකට. ඒ වෙද්දි හසන් එයාව ගැට ගහලා තියෙන සේරම ලියාගෙන යන්න හදනවා. එතකොටම ඇතුළට එන සංජු අහනවා මට මේක ඇත්තද කියලා දැනගන්න ඕනි කියලා. පිළිගන්න අකමැති වෙන හසන් එකපාරටම සෙන්ජුට පහර දෙනවා. ටික වේලාවකින් එතනට එන වෛද්‍යවරයා කියනවා තමුන්ට ගැලවීමක් නෑ කියලා. ඒ වෙලාවේ සිංජු ළඟ තියෙන බෙහෙත් එකක් හන්සන්ගේ කකුල හරහා එල්ල කරනවා. ඒත් එක්කම ටික වෙලාවකින් හන්සන්ව එතනම ඇද වැටෙනවා. සියල්ල ගැන කම්පාවටපත් වෙන සිංජු කර කියා ගන්න දෙයක් නැතුව තමන්ගේ දුව ගාවට යන්න පිටත් වෙනවා. ඒ වගේම මේ වෛද්‍යවරයාත් සිංජුට කියනවා ගෙදර ගිහිල්ලා දුවත් එක්ක සතුටින් ඉන්න. මෙතන වෙන දේවල් ගැන හිතන්න එපා කියලා. ඔන්න ඔය සිද්ධියත් එක්කම අද ෆිල්ම් එකත් ඉවර වෙනවා. හිතපු නැති විදිහ ලස්සන අවසානයක් තියෙන මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම දක්වන්න. තවත් අලුත් ෆිල්ම් එකකින් අපි හමු වෙමු.